grow up, will I be able to do that? Hello. මට පුදුම සතුටු දවසක් මං අද ඔයාලත් එක්ක බෙදා ගන්නේ. ඩොක්ටර් කෙනෙක් වෙන එක චූටි කාලේ ඉඳන් මගේ තිබ්බ හිණයක්. ඉතින් ඒක ඔන්න අද හැබෑ වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මං කොහොමද ග්‍රැජුවේෂන් එකට ලෑස්ති වුණේ කියලා. කලින් අවුරුද්දයක් කලගේ ග්‍රැජුවේෂන් බල ඉන්න ගමම තමයි අපේ කට්ටිය ග්‍රැජුවේෂන් සාරි ගැන හිතන්නේ. මම ඉස්සරින්දම පින්ක් අඳිනවා කියලා තමයි හිතන් හිටියේ. ඉතින් මේක තමයි මං ගත්ත සාරි එක. ගොඩාක් සාරි තෝරලා අම්මයි තාත්තයි එක තමයි මම සාරි shopping ගියේ. අපේ අම්මා දන්නවා මං ආසම මොන විදියටද කියලා. ඉතින් අපි කඩවත කැන්ඩි එකකින් තමයි ගත්තේ blush pink සාරි තෝරලා. අපි ගාලන්ඩ් එක දම් පාටයි. ඉතින් රොස පාට සාරියක් ඇඳම ලස්සනයි. ඉතින් අපේ අම්මටයි තාත්තටයි පුදුම සතුටුයි දෙන පුදුම ආසාවෙන් ආවේ සාරි එකක් අරන් දෙන්න මට. ඔයගලන්ට අපේ තාත්තගේ ඇස් දෙකෙන් තේරෙනවා ඇති මොන තරම් සතුටක්ද කියලා. හරි. ඔන්න ඊළඟ දවස්. අපි අද යන්නේ අපේ ක්ලෝක්ස් නුයි ගාලන්ඩ්නුයි ගන්න අපේ ෆැකල්ටි එකකින්. අද මම මගේ යාළුවෙක් එක්ක තමයි යන්නේ. ඒගොල්ලන්ගේ වැඩකට ආපු ගමන් ඒගොල්ලොත් එක්කම යනවා. ඉතින් යන අතරේ පුරුදු තැන් පාඩම් කරපු තැන් ඉතින් මේවා දකින්නකොට ආයේ පුදුම හැඟීමක් තමයි. මම කොහොම හරි හොයාගත්ත මගේ සයිස් එකට ගැලපෙන ක්ලෝක් එකකුත්. ඊට පස්සේ අපේ විශාල බැච් ෆොටෝ එකක් හම්බුණා. ඉතින් අද දවසට එච්චරයි. I'm gonna get done my graduation nails. මං හිතන් හිටියේ මගේ ප්‍රසෝන්ස් දාගෙන යනවා කියලා. ඒත් මලීෂා කිව්වා ඔයාගේ ෆස්ට් ගිෆ්ට් එක තමයි යන් අපි graduation nails කරගමු කියලා. මගේ සාරි එක blush pink හින්දා මං හිතුවා හරියම ක්ලාසි අපි කැටයි nails කරමු කියලා. ඒක පුදුම ලස්සනට කරායා. Venus 91 කියලා මේ කිරිපත්ගොඩ තියෙන nail salon එකකින් මං කරගත්තේ. අනේ ඊළඟ ස්ටොප් එක තමයි flower bouquets. ඔයගොල්ලෝ දන්නවා මෙතන Bloom House කිරිබත්ගොඩ. ඒගොල්ලෝ ගාව ලස්සන මල් තියෙනවා. මලීෂා කලින් ඒගොල්ලන්ට පික්චර් එකක් යවලා දැන් ඒ flower bouquet එක රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. ලිලි මල් 10ක් විතර දාලා ලොකු bouquet එකක්. තව රෝස මල්ද මාර ගොඩක් පුදුම ලස්සනයි. ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න. අදේ රෝස පාටයි පුදුම ලස්සනයි. අර ලයිලැක් නේද? රෝසමත් නෙමෙයි. අපේ ගාලන්ඩ් එක මේ පර්පල් ෂෝක් එකට මැච් වෙනවා මගේ සාරියයි ඔක්කොමත් එක්ක. මේ ලිලි මල් වල තියෙන ෂෝක් එක තමයි මේ බඩ්ස් තියනවා නේද? බඩ්ස් මේගොල්ලෝ දාලා තිබ්බා 4ක් විතර. ඒව ටික පිපෙනවා. දැන් අර ග්‍රැජුවේෂන් එක දවස් උදේ වෙනකොට ඊට පස්සේ ටික පිපෙනවා. ඒක ඇත්තටම අර තනිකරම ෆීලිං එකක් ලිලි මල් කියලා කියන්නේ. පුදුම ලස්සනයි. අනේ මං ඉතින් හරිම ග්‍රේට්ෆුල්. තව මට මල් බොකේ එකක් හම්බුණා අම්මගෙනුයි තාත්තගෙනුයි. මම ඔයගලන්ට පස්සේ පෙන්නන්නම්. ඔන්න අද ග්‍රැජුවේෂන් දවස. මං ඇවිල්ලා ඉන්නේ මගේ ග්‍රැජුවේෂන් මේකප් එක කරගන්න. මම මේ මේකප් එක කරගන්නෙත් මගේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් එක කරපු මේකප් ආටිස්ට් කිම්මයි චලනි. painted by Ru කියලා තමයි ඉන්නේ Instagram එකේ. she's amazing. මම මේ වෙඩින් එකටත් ලෑස්ති වෙන්න ගියේ පාන්දර 3:00ට. හැබැයි අද ලෑස්ති වෙන්න යන්නේ පාන්දර 2ට. මොකද එයාට බුකින් එකක් තියනවා කිව්වා. තව 5 am. ඉතින් මට කලින් මේ බුක් කරන්න වුණා පාන්දර. හැබැයි මම එයාට කියලාම කරගත්තා. මොකද මම දන්නවා එයා මගේ මූණ හරිම ලස්සනට ෆ්‍රේම් කරනවා, කොන්ටුවර් කරනවා, ෂේප් කරනවා. එයා මගේ ෆීචර්ස් දන්නවා. she's very young but very talented. ඒ වගේ මෙයා branded products තමයි use කරන්නේ. ඉතින් මේ එහෙනම් මම බය නෑ පොඩ්ඩක්වත් යන්න එයා ගාවට. And now we are getting done my hair. මට ඕනේ උනේ blow out එකක් එක. පොඩක් නිකන් curly වගේ. ඉතින් මේ චලනි මට හරි ලස්සනට කරලා දෙන්න. බලන්නකෝ. ඔයගලන්ට සමහරලාට නිකන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේකප් එක චුට්ටක් වැඩිද කියලා. එහෙම නැහැ. ඒ විදියට මේකප් කරන්න ඕනේ. මේකප් එක ගොඩ වෙලාවක් තියෙන්න සහ ෆොටෝස් වලට අපේ ෆීචර්ස් ලස්සනට එන්හෑන්ස් වෙලා පේන්න. අර යූෂුවලි අපි කරන මේකප් එකකට හරියන්නේ නැහැ. අනේ I loved this look. ඒ වගේම මට ගොඩක් compliments නුත් හම්බුණා. And I personally always enjoy Chalani's makeup looks. ඔන්න අද අපේ ග්‍රැජුවේෂන් දවස්. අද 2026 මැයි 22 වෙනිදා. ඉතින් අපේ යාළුවෝ හැම කෙනෙක්ම
කළු පාට ක්ලෝක් ඇඳලා දම් පාට ගාලන්ඩ් එක දාලා අපේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ අපේ බැච් එකේ යාළුවෝ කොහොම ඉතින් අද එනවා BMI CH එකට අපි පුංචි කාලේ ඉඳන් දැකපු ලොකු හීනයක් හැබෑ කරගන්න. ඉතින් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. BMI CH එකට අපි යන ගමන් ඉන්නේ. මම ගොඩාක් කලින්ම ලෑස්ති වුණානේ. ඉතින් ඒ හින්දා අපි මං හිතන්නේ පාන්දර 6:00ට නෑ 6ට පාන්දර 6 වෙද්දි BMI CH එකට ගියා. ඉතින් මට තව graduation gift number 2 එකක් හම්බුණා. I got a graduation gift. කොපෙන්නනනේ. මං ආසාවෙන් හිටියේ තම්බ්ල එකකට. මගේ ස්ටෙතොස්කෝප් එකේ පාටම තම්බ්ල එකක් අරගෙන මෙයා කානීජකින් මට හරි ආසයි අනේ තම්බ්ල එක මගේ ස්ටෙතොස්කෝප් එකේ පාටම වෙච්ච එක. ආරම ලස්සනයි. මගේ නියපොතුලියත් එක්ක හැන්ඩල් කරගන්න අමාරුයි. නියපොතුවල පාට නේද? මට සිවි. අනේ මං ආසයි. Thank you සුදු. මම මෙයාට හිටියේ මෙයාගේ ලස්සන බලන්නෝ කියලා. මෙයාත් හරියට නිකන් ග්‍රැජුවේෂන් එකට ඇවිල්ලා වගේ. මම මෙයාට කියන්නේ ග්‍රැජුවේෂන් එකට පාන්දර 6ට ආපු මිනිස්සෙක් ඇත්තෙත් නැතුව ඇති කියලා. තාම මල් ගේන මිනිස්සුට එඩි ගේන මිනිස්සු ඒ කිසිම දෙයක් තාම ඒ ඔක්කොම හිතන්නේ තාම හදනවා. මෙතනින් ගන්නක් තියෙනවා. මේ ඉතින් උදේම ලෑස්ති වෙලා හරිම එක්සයිට් වෙලා ඒ දෙයනේ අවුරුදු 20 ගාණක් නේද? කොට්ට කාලා ඉතින් මේකත් ඉතින් අද දවස් වෙන්නේ. දැන් ටික කට්ටිය එනවා දැන් වහිනවා තාම හොඳටම. මේ මගේ ෆොටෝ ෂූට්ස් දෙකක් තියෙනවා. එක ෆොටෝ ෂූට් එකක් මෝර්නින් සෙෂන් එකක් අනිත් එක ඊවිනිං සෙෂන් එකක්. දැන් මෝර්නින් සෙෂන් එක දැන් පොඩ්ඩක් කරගන්න අමාරු වෙලා තමයි තියෙන්නේ. දැන් චුට්ටක් පායනවත් කියන අර මේ පොද ගහ වැස්ස තියෙනවා. අර නිකන් බොරු වැස්සක් දිගට වහිනවා මේ දවස්වල. මට මෙයා ටිකෙන් ටික තමයි තෑගි දෙන්නේ. අනේ look at this graduation pair, so cute. Dr. Neera UCFM. අර රෝස පාටටනේ මං ආස රෝස පාට බෝ එක්කුත් දාලා. තාම අපේ නංගිත් ෂෝයි බෑ කෙනෙක් ගෙනා මං ඔයගලන්ට පෙන්නන්නම්. ඔය බෑලගේ වැඩ ඔක්කොම අපේ නංගිගේ වැඩ තමයි. මරීෂගේ ග්‍රැජුවේෂන් එකට ගිහිලා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට හිතුණා මුලින්ම ගිහිල්ලා මේ පොත්‍රාකේ ගාව ගන්න ෆොටෝස් ටික අරගෙන ආවනම් හරි කියලා. මම යනකොට මගේ හොඳම යාළුවෝ දෙන්නත් ඇවිල්ලා හිටියා. මට හරි සතුටුයි දකිද්දි. අනේ ඉතින් ඉස්සර ඉඳන්ම මාත් එක්ක හිටියා. ඉතින් අද අපි හැමෝම එකට අර කළු පාට ක්ලෝක් එක දාගෙන ගාලන්ඩ් එක දාගෙන මම කියන්නේ මෙඩිසින් නෙමෙයි මොන ඩිග්‍රිය කරත් ඒක ඉවර වෙනකොට අර මේ වගේ පුදුම සතුටක් ඕනම කෙනෙක්ට ඉතින් දැනෙනවා. ඒ වගේම අම්මගේ තාත්තගේ සතුට, ආදරී කරන අයගේ සතුට. මම අර හොඳට දත් පෙන්නන්න හිනාගෙන මෙයා කවමට දත් පෙන්නන්න එපා කියලා මට එතකොට හරි අමුතුයි වගේ. කමක් නැහැ. ඊට පස්සේ couple photo මලිෂගේ මගේ එකක් තියෙනවා. යාගේ ග්‍රැජුවේෂන් එකේ couple photo එකකුත්. ඊට පස්සේ ෆැමිලි ෆොටෝ. ඔය හිටියට අපේ තාත්තා එහෙම අනේ අම්මේ මාරම සතුටින් තමයි ඉන්නේ. අපේ අම්මත් එහෙමයි. බලන්නකෝ ඒගොල්ලෝගේ ඇස්වල තියෙන සතුට. මම පුංචි කාලේ ඉඳන් අපේ අම්මයි තාත්තයි මාට උගන්වන්න පුදුම මහන්සියක් උනේ. මම ඔයගොල්ලන්ට හිමින් සැරේ ඔක්කොම කියන්නම්. ඔයා කාංචන අනුරාධ වගේ උදේශික ඔයාලට තාම හිතෙන්නේ නැති ඔයාලා මාත් එක්ක ක්ලිනිකල් ගියපු මගේ යාළුවෝ දැකලා පුරුදු මූණු අද මෙහෙම ක්ලෝක් හැඳලා ගාලන්ඩ් දාලා ඉද්දි ඔයගොල්ලන්ටත් හරිය සතුටු හිතන ඇති කියලා මං හිතනවා. උදාගිරේ ප්‍රභාකලුම් මෙගී ගලා හැලේ තුෂාරයෙන් කෙලමලක් සුගන්ධදී සැලී සිනාසලයි
ප්‍රබෝධයෙන් පිපේ කුසුම් පිපෙන වසන්තේ. රංජන SAN. අපි ග්‍රැජුවේට් වුණා ළමයි. අපි හැමෝම එකට අනේ වියෝලා ඩොක්ටර්ස් now. අපි හැමෝටම පුදුම සතුටුයි. මට ඒ සතුට කියාගන්න තේරෙන්නේ නැහැ. අනේ එළියට එනකොට තාත්තා ඇස්වල කඳුළු පුරෝගෙන අම්මත් එහෙමයි පුදුම සතුටක්. මට හරි සතුටුයි එයාලා එහෙම සතුටු කරන්න පුළුවන් වුණාට. ඊළඟට මං පොඩක් ටච් අප් එකක් දාගන්න ගියා. මොකද ෆොටෝ ෂූට් එක අපි ඊළඟට කරන්න යන්නේ. අපිට වැස්සත් එක මෝර්නිං සෙෂන් එක කරගන්න බැරි වුණා. ඉතින් ඒ ෆොටෝග්‍රාෆර් අපේ සෙරමනි එක ඉවර වෙච්ච ගමන් ආව කන්ටිනියු කරන්න ෆොටෝ ෂූට් එක. අනේ යං ෆොටෝග්‍රාෆර් කෙනෙක් කොලැබොරේෂන් එකක් විදියට තමයි එයා ආවේ. ඒ වුණාට එයා හරිම ඩෙඩිකේටඩ්. එයාගේ වැඩේට මට හරිම සතුටුයි කොලැබොරේෂන් එකක් විදියට. හරි මට එයාව හම්බුණාට එයාගේ වැඩේ හරිම ලස්සනට කරා. පාන වගේ පේන හීනේ පාට පපලු මාල බැන්තේ මාල කිරවි පාර පැන්නේ හීන මාවතේ. අනේ ෆ්ලවර් බොක එක හරිම ලස්සනයි. මගේ සාරි එකයි ගාලන්ඩ් එකයි ඔක්කොමත් එක්ක හරිම ලස්සනට ගියා. සරසඳ කිදැස අස්සේ කෝඩුකාර රෑන මෙත්තේ පියාසලා හීන වෙස්සේ අපේ ආදරේ කනනිල්වලා හස්සි හැංගිලා. මට මේක දකිනකොට හිතෙන්නේ මං ඔයාලටත් ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ අම්මලා තාත්තලාව පුළුවන් තරම් සතුටු කරන්න මේ ජීවිත කාලෙදී ඔයගොල්ලන්ටත් ලැබෙන්න කියලා. ෆස්ට් ෆොටෝ සෙෂන් එක ඉවරයි. ඒ ෂූට් එක වෙලාවේ නිතර කඩින් කඩ වහින්න ගත්තා. අම්මෝ ඊට පස්සේ අන්තිමට ටිකේ මාර මහන්සි. ඇයි වැස්ස ආයි අපි හෙට දුවනවා මෙහෙට දුවනවා. ඉතින් ආයේ දැන් ඔන්න මගේ සෙකන්ඩ් සෙෂන් එකට ෆොටෝග්‍රැෆර් ඇවිල්ලා ඉන්නේ. මගේ දෙවෙනි ෆොටෝග්‍රැෆර් මම බුක් කරපු ෆොටෝග්‍රැෆර් මලීෂාගේ ග්‍රැජුවේෂන් ෆොටෝග්‍රැෆර්ම තමයි මම බුක් කරේ. මොකද එයාගේ ෆොටෝස් ටික මාර ලස්සනයි. වැසින්ද අපේ යාළුවෝ එහෙ මෙහෙ වෙලා හැමතැනම ඒත් මම ඇති අන්තම් මෙයාව හොයාගත්තා. මෙයා මට මගේ ෆැකල්ටි කාලේ මගේ අමතක කරන්නම බැරි මගේ අමාරු කාලවලදී මාත් එක්කම හිටපු මගේ එක්ක අපි ඩ්‍රීම් ෂෙයා කරගත්ත she is one of the best friends I've ever had. මුකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනත් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ. අපේ අම්මා හරිම අහිංසකයි. ඒ වගේම හරිම ස්ට්‍රෝං. මම හිතන්නේ මට හිටපු ලොකුම ඉමෝෂනල් සපෝර්ට් තමයි අපේ අම්මා. ඉතින් අද බලන්න කොච්චර සතුටින් ඉන්නවද කියලා. සාමම මලීෂාගේ අම්මගේ අපේ අම්මගේ දෙන්නගෙම දකින්න ස්පෙෂල්ම දෙයක් තමයි ඒගොල්ලෝ හැම වෙලෙම පොසිටිව් සයිඩ් එක ගැන තමයි කොන්සන්ට්‍රේට් කරන්නේ. මම කවදාවත් දැකලා කාත් එක්කවත් කාටවත් බයිනවා. මම හිතන්නේ ඒගොල්ලෝ ඒ දෙන පොසිටිව් එනර්ජි එක තමයි එයාලගේ ජීවිතේට ඒ ආපහු ඒ ලස්සනට ලැබිලා තියෙන්නේ. අම්මෝ ඊළඟට අපේ තාත්තා ගැන කියන්න ගියොත් පොතක් ලියන්න පුළුවන් තරමට දේවල් කියන්න පුළුවන්. මගේ ඉගෙන ගන්න දේවල් වලට මගේ පස්සෙම හිටපු කෙනා තමයි අපේ තාත්තා. අපේ අම්මයි තාත්තයි මගේ යාළුවන්ටත් එයාලගේම ළමයි වගේ හරිම ආදරෙන් සලකනවා. ඒ හින්දා මට ඒ හින්දාම යාළුවෝ ගොඩාක් ඉන්නවා. මම හිතන්නේ ඒ ආශිර්වාදෙත් මට ගොඩාක් ලැබෙන්නේ නැති කියලා. මගේ යාළුවෝ තිෂ්කරම කියන්නේ අනේ සමන් අංකල්ටයි ආන්ටිටයි ගොඩක් සතුටු ඇති. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒක කියනවා. මොකද අපේ අම්මයි තාත්තයි ඒගොල්ලන්ටත් පුදුම ආදරයක් දුන්නේ. ඉතින් අර මගේ මොන්ටිසෝරි කාලේ ඉඳලා දැන් වෙනකන් ඔක්කොම යාළුවෝද අපි දන්න අයද රිලේෂන්ස්ලාද දුර රිලේෂන්ස්ලාද හැමෝම හරිම සතුටෙන් අනේ විශ් කරන්නේ. ඒගොල්ලෝ විශ් කරන විදිහෙම තේරෙනවා මොන තරම් ආදරයක්ද තියෙන්නේ කියලා.
ඒ වගේම ඔයාලා මගේ YouTube family එකේ කට්ටිය අනේ ඔයාලත් මට ගොඩාක් ලස්සන wishes දාලා තිබ්බා. මම ඇත්තටම හරිම grateful මේ හැම ආදරයකටම. සහ මම කියන්න ඕනේ අපේ photographer. එයා තමයි මලීෂගේ graduation photography එක කරේ. එහෙම තමයි මම අඳුර ගත්තේ. මම එදාම හිතාගත්තා එයා තමයි කියන්නේ කියලා. මොකද එයා හරි ලස්සනට emotions අර අපේ හැඟීම් හරි ලස්සනට capture කරනවා. ඉතින් මේ මම එයාවම ඕනෙමයි කියලා බුක් කරා. පුදුම ලස්සනයි. මන්ද ෆොටෝස් ආවට පස්සේ ඒවල පුදුම ලස්සනක්. මට පුදුම සතුටුයි. The milestone weddings මම දන්නේ එයා graduation උත් දිගටම කරනවාද කියලා. එයා usually weddings තමයි කරන්නේ. හැබැයි he is the best. මේ රැතලම් වීලලම් වෙන්න ඕන මේ හීන සැබවින්ම ඉටු වෙන්න ඕන මාගාව සසරේම ළඟ ඉන්න ඕන මගේ වීලා. මලීෂට වගේම අම්මටයි තාත්තටයි කියන සින්දුවක් තියෙනවා. තිනි වැටි මල් පිපෙන මහ පොළොවේ අත්අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ බලා ඉන්නවා තව දවසක් ගැන තුරා පියාණනී මං ඔබේ ආදර දෝනී පියාණනී මං ඔබේ ආදර දෝනී. පියාණනි කැලලට මේ මෙයාවත් අහුණා. ඒ උනාට මෙයාට කිව්වට කමක් නැහැ. මොකද එයාත් මාව නිකන් හරි ආදරෙන් බලා ගන්නවා තාත්තා කෙනෙක් වගේ. මෙඩිකල් ෆැකල්ටි කාලේ මම දන්නේ ඒ ස්ට්‍රෙස් එක මට කියන්න වචන නැහැ. කොට දෙනෙක් මම දන්නේ සමහර රිලේෂන්ස් වලට සමහරලාට තේරෙන්නෙත් නැහැ. මොන තරම් කැපකිරීමක් කළාද මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඒ වුණාට ඉතින් ඇත්තටම මට ලොකුම හයියක් උනේ මගේ අම්මයි තාත්තයි මලීෂගේ අම්මයි තාත්තයි අපේ නංගි. ඒ වගේම මට හිටිය හරි හොඳ යාළුවෝ ටිකක් ඒ කට්ටියයි. ඉතින් මම ඒගොල්ලොන්ව ආදරෙන් මතක් කරන්නම ඕනේ. සහ මේ ග්‍රැජුවේෂන් එක කියලා කියන්නේ බලන් ඉන්න ආස දෙයක්. හරිද? හැම තැනම සතුට කඳුළු පුරව ගත්ත දෙමව්පියෝ. ගොඩ දෙනෙක් හිතනවා ළමයි විතරක් නෙමෙයි ඇත්තටම දෙමව්පියන්ගේ ඒ කැපකිරීමත් ලොකු හේතුවක් මෙතනට එන්න. ඇත්තටම ඒ හැම දෙමව්පියෙක්ම තමන් හරියට කන්න නැතුව තමන් ගැන හිතන්නේ නැතුව හරීම දුක් මහන්සියෙන් තමන්ගේ ළමයින්ට උගන්නලා ඒ කියා ගන්න බැරි සතුට. ඉතින් ඒ විඳින ඒ මොහොත එක පුදුම ලස්සනයි. අනේ ඊළඟට මට පෙන්නන්න ඕනේ මලීෂයි අපේ අම්මලා තාත්තලා මේ ගෙනාපු ගිෆ්ට්ස්. අනේ හරිම ස්වීට්. බලන්නකෝ ඩොක්ටර් නේරා UCFM කියලා ගහලා ඊට පස්සේ මේ මල් බොගේ එක ගන්න අපි දෙන්න ගියා. මලීෂ කලින් ඕඩර් කරලා තිබ්බේ. පුදුම ලස්සනයි. අපි ආසයිනේ ගෑනු ළමයි. මගේ මන්ද ඔය සාරියත් එක්කත් හරිම ලස්සනයි. අනේ මං හරිම ආසයි. අපේ ගාලන්ඩ් එකයි සාරියයි ඔක්කොමත් එක්ක පුදුම ලස්සනට යනවා. මාර ආසයි. අනෙත් මල් බොගේ එකත් එහෙමයි. රෝස මල් පිරීලා හරිම ලස්සනයි. ඊළඟට තව ඩොක්ටර් ස්ක්‍රබ් එකක් ඇඳගත්ත බෑ කෙනෙකුත් හදවගෙන බෝ එකකුත් දාලා අපේ ඩංගි. that's so sweet අනේ. ඒ වගේම පොඩි කාලේ ඉඳන් කැම්පස් වෙනකන් හිටපු හැම ගුරුවරයෙක්ම හරිම ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හැමදාම අපිව විශ්වාස කරපු එක ඒක හැමදාම ආශිර්වාදයක් විදිහට අපේ හිතේ හැමදාම තිබුණා. ඊළඟට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ patientsලා රෝගීන්. ඒගොල්ලෝ සෑහෙන ලෙඩ තියාගෙන අපිට ඉගෙන ගන්න යාළගේ හිස්ටරි දෙනවා, අපිට යාළව එක්සැමින් කරන්න දෙනවා. අපිට මේ තැනට එන්න ලොකුම උදව්වක් වෙන්නේ යාළා. අපි යාළගේ කවුරුත් නෙමෙයි. ඉතින් ඒ හැම රෝගියෙක්ටම අපි ගොඩාක් thankful, හරිම grateful. So that's the end of my second photo shoot. ඔගොල්ලෝ දකින්න ඇති photos Facebook එකේ Instagram එකේ මම දාලා තිබ්බා. එහෙනම් ඉතින් graduation එකත් ඉවරයි. දැන් යනවා. හැමදාම පටන් ගත්ත ලස්සන තැන අපේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට ගිහිල්ලා ක්ලෝක් එකයි ගාලන්ඩ් එකයි බාර දීලා ආවා. ගෙදර ඇවිල්ලා මේ ස්පෙෂල් ගිෆ්ට් එක අන්බොක්ස් කරා.
මේක මං ෂූටි කාලේ ගත්ත ෆොටෝ එකක්. තාත්තගේ ෂර්ට් එකක් ඇඳලා සෙල්ලම් ස්ටෙතොස්කෝප් එකක් දාගෙන මෙන්න මේක අපේ නංගිගෙන් මට හම්බෙච්ච හරි ලස්සන gift එකක්. හරිම thoughtful gift එකක්. ඉතින් මට ඔයගොල්ලන්ටත් ඒක පෙන්වන්න හිතුණා. Hey guys, I'm getting ready for graduation dinner. Hi. So I got ready. Hope you guys can see me in a photo. To do something with my hair. බලමු මොකද කරන්න කියලා. අද අපි යන්නේ සිනමන් ලයිෆ් එකට. ඒක අර මං කලින් ගිහින් තිබුණ නෑ. ඉතින් මට හරි ආසයි. මලිෂා නම් කලින් ගිහින් තියනවා. ඒත් මේක මගේ ෆස්ට් ටයිම් එක. I live my day as if it was the last. Live my day as if there was no past. Doing that all night, all summer. Gonna spend it like no other. I'm gonna dance my heart out till the dawn. But I won't be done when morning comes. Doing that all night, all summer. Gonna spend it like no other. graduation dinner එකට යන්නේ. Cinema life. City of dreams. අනේ මට ඔයගොල්ලන්ගේ කක්කේ හරි අම්මා කෙනෙක්ව හම්බුණා මේ ඩිනර් එකට ගියාම she was so sweet. මං හරිම ආසයි. ඔය අම්මලා එහෙම කියන්නේ අපේ බබා බලනවා. ආසයි වගේ වීඩියෝස් බලන්න මම ඒක හරි ආස කමෙන්ට් එකක් තමයි. හරිම ආස කම්ප්ලිමන්ට් එකක්. vlog එක ඉවර වෙන්නත් ළඟයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා අද vlog එක ගොඩාක්. මං හිතන්නේ මගේ vlogs වලින් මම personally කැමතිම vlog එක. ඉතින් මං හිතනවා ඔයාලත් හරිම ආසාවෙන් හරි ආදරෙන් බලන්න ඇති කියලා අද vlog එක. ඉතින් ඔයගොල්ලෝගේ sweetම comments දාන්න මං හරිම ආසයි. ඒ වගේම මං හරිම ලස්සන milestone එකක් පෙනි ඉන්න YouTube එකේ. ඉතින් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට subscribe කරන්න. ඔයාලා මගේ videos වලට කැමති නම්. අපේ ඩිසර්ට්ස් අරන් ඉවර වෙලා ෂූටි වෝක් එකක් දැම්මා. අනේ හරිම කොසි හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි දෙන ෂූට් මතක් කරගන්න ගමන් හිටියා ඉස්සර අයියෝ කොච්චර මෙයා එනවද ෆැකල්ටි එකට දුර ගෙවාගෙන මාව බලන්න. ඉතින් දැන් ලස්සන මෙමරිස් තමයි. ඉතින් ඒ හැම දෙයකම නේද? I think I didn't thank me නේද? මට ඇත්තටම මං වෙනුවෙනුත් ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් හැම දෙයක්ම at the end of the day කරගෙන නේද කොහොම හරි හැම දෙයක්ම මම හිතන්නේ මේක මම දැනට achieve කරලා තියෙන ලොකුම milestone එක. ඒ වුණාට මේක තව ගොඩාක් දේවල් වල beginning එකක් විතරයි කියලා මම දන්නවා. ඒ වුණාට මට දැනට හරිම සතුටුයි. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා vlog එක. Do subscribe to my YouTube channel. ඉස්සරහටත් ලස්සන vlogs අරගෙන එන්න. කුසුම් පිපෙන වසන්තේ බිඟුම් බමන වසන්තේ